අවශ්‍යයි. මම අද යන්නේ ඊටාම ප්‍රබල කෙම් ක්‍රමයක් ගැන. මෙම ක්‍රමය හින්දු විශ්වාසයන්ට අනුව දෙවිවරුන් සතුටු කිරීමේ ක්‍රමයක්. මෙම කෙම් ක්‍රමය මගින් ඔයාට වාගේ නිවසට පවතින ඕනෑම නපුරු ඍණාත්මක බලයක් ඉවත් කිරීමටත් ධනය සතුට ආකර්ෂණය කර ගැනීමට යොදා ගන්න පුළුවන්. ඉතින් ඔයා හොඳ කැපවීමෙන් මෙම කෙම් ක්‍රමය නිවැරදිව කරගෙන ගියොත් දෙවිවරුන් දේවතාවියන් ආකර්ෂණය කර ගැනීමට පවා හැකි වෙනවා. ඉතින් ඔයාට මේ සඳහා කරාබුන්නටි කීපයක් සමග කපුරු දැල්වීමෙන් පිටවන දුම ඔයාගේ නිවස පුරා පැතිරවීමට ඉඩවීම මගින් සර්ව බලධාරී දෙවියන් සමග සමගිය පවත්වා ගැනීමට හැකි බව විශ්වාස කෙරෙනවා. ඒ කියන්නේ දේව ආශිර්වාදය ඔයාට ඔයාගේ නිවසට ආකර්ෂණය කරගන්න පුළුවන්. එමගින් ඔයාට පවතින බාධක කරදර නැති කරගන්නත් පුළුවන්. අපි දැන් බලමු මෙම සරල ක්‍රමවේදය මගින් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා. කපුරු සහ කරාබුන්නටි පුළුස්සා දැමීමෙන් ඔයාගේ හිතේ පවතින බරගතිය ආතතිය අඩු කර ඔයාගේ බාධා වන වැඩ කටයුතු වලට වැඩි අවධානයක් යොමු කරගන්න උපකාර වෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි ඔයාගේ නිවසට ගෙදරට මුදල් ධනය ගලා එම වැඩි වෙනවා. ඒ වගේම ඔයාගේ පවුලේ අයට සහ ඔයාගේ නිවස වටා ඇති ඍණාත්මක ශක්තියින් නැති කිරීමටත් ඔයා වටා සිටින බාහිර පුද්ගලයන්ගෙන් ඇතිවෙන බාධාවන් ඉවත් කිරීමටත් උපකාරී වෙනවා. ඒ වගේම ඔයා හොඳට මතක තියාගන්න කපුරු සහ කරාබුන්නටි එකට පිළිස්සීම මගින් ඔයාගේ මුදල් ලැබීම වලට අවහිරවීම තියෙනවා නම් ඔයාට මුදල් ලබා නොදුන් අයගෙන් පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගැනීමටත් හෝ යම් යම් හේතුන් නිසා වැරදි ස්ථානවල සිර වී ඇති මුදල් පිටතට ගැනීමටද ධනය සමෘද්ධිය ආකර්ෂණය කර ගැනීමට බෙහෙවින් මෙම ක්‍රමය උපකාරී වෙනවා. ඒ වගේම ව්‍යාපාර කටයුතු වැනි දෑවලට ඇතිවන බාධක වළක්වාගෙන ඒවායින් වැඩි ප්‍රතිලාභ ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි ඔයාගේ පවුලේ සතුට සමගිය ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න බව නිරෝගී බව වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම කපුරු සහ කරාබුන්නටි යනු ඔයාගේ නිවසේ වාස්තු දෝෂ තියෙනවා නම් ඒවා ඉවත් කර ගැනීම සඳහාද මේවා යොදා ගන්න පුළුවන්. හොඳයි. දැන් අපි බලමු මෙම ක්‍රමවේදය කරන ආකාරය සහ කළ යුතු අවස්ථා මොනවාද කියලා. ඔයාගේ මුදල් කිසිම හේතුවක් නැතුව වියදම් වෙනවා නම් දිනෙන් දින මුදල් අගහිගකම් වැඩි වෙනවා නම් බාධා වැඩි වෙනවා නම් කිසිම මුදල් ඉතිරියක් නැත්තම් ණය බර වැඩි වෙනවා නම් ඉතින් ඔයාට මේ සඳහා හේතුව හොයා ගැනීමටත් බැරි නම් ඔයා කරන්න ඕනේ සිල්වර් පාට ඒ කියන්නේ රිදී පාට ඇලුමිනියම් පාට කුමක් හෝ භාජනයකට කපුරු පෙති දෙකක් සමග කරාබුන්නටි 5ක් එකට තමා පුළුස්සා ගැනීමයි. ඔයා මේක කරන්න ඕනේ රාත්‍රී කාලයේදී. ඔයාගේ සියලුම වැඩ අවසන් කරලා. ඔයාගේ මුළුතැන්ගේ ඒ කියන්නේ කුස්සිය තමයි මෙම ක්‍රමය කරන්න ඕන. පැහැදිලි නේද? ඉතින් ඔයා මේ ආකාරයට අවම දින 50ක්වත් මෙය කරන්න ඕන. ඒ වගේම ඔයාට මෙම ක්‍රමවේදය කරන්න පුළුවන් තවත් අවස්ථාවක් තමයි ඔයා කරගෙන යන වැඩ අතරමඟදී නවතිනවා නම් කිසිම හේතුවක් නැතුව කඩා කප්පල් වෙනවා නම් හෝ නිවසේ කිසියම් ආකාරයක වාස්තු දෝෂයක් තියෙනවා කියලා ඔයාට දැනෙනවා නම් කපුරු පෙති 3ක් සමග කරාබුන්නටි 11 පුළුස්සා දමන්න. මේ නිවසේ පහසු තැනක රාත්‍රී කාලයේදී අවම දින 21ක්වත් කරන්න. සියලු දෝෂ නැති වෙලා යනවා. ඔයාට මෙම ක්‍රමය යොදා ගන්න පුළුවන් තවත් අවස්ථාවක් තමයි ඔයාගේ ආදර සම්බන්ධතාවලට හෝ විවාහයට යම් බාධාවක් තියෙනවා නම්. ඒ කියන්නේ බාහිර බලපෑම් තියෙනවා නම්. ඒ කියන්නේ ආදර සම්බන්ධතාවයට විරුද්ධ අය ඉන්නවා නම් ඒ අයගේ කැමැත්ත ලබා ගන්නත් විවාහය ඉක්මන් කරගන්නත් අවශ්‍ය නම් ඔයාට කපුරු පෙති 6ක් සමග කරාබුන්නටි 36ක් එකට දමා පුච්චන්න. ඒ කියන්නේ ඔයා මේ කරන වාරයකදී කපුරු පෙති 6කට කරාබුන්නටි 36ක් දානවා කියන එකයි. පැහැදිලි නේද? ඉතින් මේ ආකාරයට ඔයාගේ නිවස තුල
පහසු තැනක රාත්‍රී කාලයේදී මෙම ක්‍රමවේදය ආම දින 21ක් 30ක් අතර කාලයක් කළ යුතුයි. ඒ වගේම තමයි ඔයාගේ නිවසේ අයට නිතරම ලෙඩ රෝග ඇති වෙනවනම් නිවසේ සමගිය සමාදානය සතුට නැත්තම් කපුරුපෙති 2ක් සහ කරාබු නැටි 7ක් පොලොස්සා ගන්න. මේ නිවසේ සාලේ ඒ කියන්නේ විසිත්ත කාමරේ රාත්‍රී කාලයේදී ආම දින 21ක්වත් කරන්න. ඉතින් ඔයාට මෙම ක්‍රමවේදය මගින් ඔයාගේ නිවසට මා ලක්ෂ්මී දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා හොඳට මතක තියාගන්න කරාබු නැටි සහ කපුරු පිච්චීම සඳහා අපි භාවිතා කරන්න ඕන සිල්වර් පාට. ඒ කියන්නේ රිදී පාට කුමක් හෝ භාජනයක්. ඒ කියන්නේ දීප්තියක් තියෙන ඇලුමිනියම් භාජනයක් වුණත් කමක් නැහැ. ඒ වගේම තමයි මේ සඳහා භාවිතා කරන්නේ පූජාවන් සඳහා දැල්වීමට යොදා ගන්නා කපුරු පෙති. කිසිම විටක අපි කපුරු බෝල භාවිතා කරන්නේ නැහැ. ඔයාට පැහැදිලි නේද? ඒ වගේම ඔයා කරන වැඩ අසාර්ථක වන ගැටලුවකට මුහුණ දෙනවා නම් ඔයාට කරාබු නැටි සොයා ගැනීමටත් අපහසු නම් කපුරු පෙති 2ක් එළඟි තෙල් වල පොඟවා දිනපතා උදේ සවස දල්වන්නත් පුළුවන්. ඒ වගේම ඔයා හිතනවා නම් ඔයාගේ නිවසේ යම් ස්ථානයක වාස්තු දෝෂයක් තියෙනවා කියලා ඔයාට පුළුවන් එම දෝෂය නැති කරගන්න ඒ සඳහා කපුරු පෙති 2ක් ඒ කැමති ස්ථානයක තියන්න. එම කපුරු පෙති 2 කාලයත් සමග දිය වුණ පසුව නැවත නැවතත් තියන්නත් ඔයාට පුළුවන්. කරාබු නැටි පිළිස්සීමට අවශ්‍ය වෙන්නේ නැහැ. එයින් ඔයාට තියෙන දෝෂය සමතයකට පත් කරගන්න පුළුවන්. මේවා කරගෙන යනකොට ඔයාටම ටික ටික හැඟීමක් දැනීමක් ඇති වෙනවා. ඔයාගේ බාධක කරදර ඉවත් වෙලා වාසනාවන්ත ලැබීම් ඇති වෙන බව. ඉතින් පුළුවන් තරම් හිතේ සතුටින් කරන්න. මා ලක්ෂ්මී දෙවියන්ගේ ආශිර්වාදය ආනුභාවයෙන් ඔයාගේ සියලු ගැටලු විසඳේ. ඒ වගේම ඔයාගේ හිතේ තියෙන සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවත හමු වෙනතුරු සතුටින් ඉන්න.